Niagara Falls එකේ night lights එක අපි අමතක නොවන experience එකක් ගත්තනේ. හැබැයි guys අද දවස ඊටත් වඩා විශේෂයි. ඒ මොකක්ද කියලා දන්නවද? ඒ තමයි අද දවසේ අපි Niagara Falls cruise එක යනවා. එන්න යමු අපිත් එක්ක ඒ experience එකත් ගන්න. ඉතින් අද දවසේ අපේ biggest adventure එක තමයි අපි මේ cruise එක. Good morning, how are you doing today? Thank you so much. You have a nice one. Good morning. You have a nice day. So guys ඔන්න අපි දැන් cruise එකට board වෙන්න තමයි යන්නේ. අපේ life jackets මෙතනින් ගන්නවා. ඒක අපි දාගෙන අපි දැන් cruise එකට යනවා. බලමු cruise එකේදී කොහොමද අපේ adventure එක කියලා. Jacket දාගෙන දෙන අමාරු. Ladies and gentlemen, and welcome aboard the only electric made of the disc. For your safety, life jackets and printed instructions are stored and displayed in various locations. Inside the door at all times. Thanks for your stay. cruise එකෙන් පිට ඉඳලා Niagara Falls එක දැක්කම එක විදියක හැඟීමක්. හැබැයි මේ වගේ වතුර මැද ඉඳලා බලනකොට ඒක ගායි සම්පූර්ණයෙන්ම වෙනස්ම අත්දැකීමක්. ඇත්තටම කිව්වොත් මේක කැමරාවකින් බලන්න ඕන දෙයක් නෙමෙයි. ඇත්තටම ඇවිල්ලා අත්විඳින්න ඕන දෙයක්. මේක නම් හිතා ගන්නවත් බැරි එක්ස්පීරියන්ස් එකක්. අපි ටීවී වලින්, ෆොටෝස් වලින්, වීඩියෝස් වලින් Niagara Falls දැකලා තියෙනවා ඕන තරම්. හැබැයි අද මේ වතුර මැද ඉඳලා ඒක අත්විඳිනකොට ඒ ෆීලිං එක කියා ගන්න වචන නෑ guys.
අනිත් එක මෙහෙන් රෙඩි වෙනවා guys. guys මේ පාලම් දෙක තමයි මේ තියෙන ඇමරිකන් බෝඩර් එක අර තියෙන කැනඩා බෝඩර් එක මේ පාලම් දෙකෙන් තමයි බෝඩර් දෙක යා කෙරෙන්නේ. දැන් මේ තියෙන මේ දෙකෙන් තමයි කැනඩා ඇමරිකාව යාපනය මේ යා කෙරෙන්නේ. ඉතින් guys ඔන්න ඔක තමයි අපේ නායගරා ඇල්ලේ ඇඩ්වෙන්චර් එක. ඔයාලා කොහොමද නායගරා ෆෝල්ස්? සුපිරි නෑ හොඳට. එයාසේ අම්මා මෙහෙන් අක්කා හොයනවා අයියා මෙහෙන් හොයනවා. ඒකනේ අපි කැප් තාරුගේ කැප් එක මූන්ට වැටලා තාරු කැප් එක හදෙනවා. මට කියන්න දෙන්න ඉච්චර. බලන්න නායගරා එක මාර ලස්සනයි. ඒනකොට දවල්ට මේ වීව් එකත් එක බලද්දී ඒක වෙනම ෆීලිං එකක්. මත්තම ලස්සනක් තියෙන්නේ මේ නායගරා එකේ. මේ ඇමරිකන් සයිඩ් එකේ වැටෙන ෆෝල් එක. බලන්න ලස්සනයි. තාත්තා මොකද්ද කියන්න තියෙන්නේ නායගරා අත්දැකීම ගැන? මම මේ ෆස්ට් ටයිම් ආවේ මේ විදියට. අනිත් පැත්තේ මම ඇමරිකාව පැත්තේ. කැනඩා පැත්තේ. මේ පැත්තේ ලස්සන view එකක් තියෙනවා. ඒ කියන්නේ කැනඩාවට වඩා මේ පැත්තේ මේ view එක වැඩි. බලන්න ගොඩක් දේවල් තියෙනවා. හරි විනෝදයි. ලස්සනයි. ඔයගොල්ලොත් එන්න. ඒක බලන්න. රස විඳින්න. කොහොම තමයි කැනඩාව අත්දැකීම අපේ තාත්තා ෂෙයා කරන්නේ. මෙයාත් එක්ක මල්ලි බලි ඔක්කොම දානවා. කවුරුත් නෑ මට කරගන්න. මෙන්න මගේ වයිෆ්. ඒක තවත් පවුල් ආදරයක්. තව ආදරයක් ඇතුලේ ඉන්නවා. අම්මා ඉන්නේ එතන එනකම් කියලා දෙන්න. ආදරේ. මේ ටුවර් එක අපිට අමතක නොවන මතක ගොඩක් ඉතුරු කරලා නිව්යෝක් වලින් පටන් ගත්ත මේ ගමන නායගරා ෆෝල්ස් එක අදින් ඉවර වෙනවා. හැබැයි අපේ මේ ඇමරිකන් ජර්නි එක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අපේ නෙක්ස්ට් vlog එකෙන් අපි යන්නේ තවත් වෙනස්ම අත්දැකීමක් හොයාගෙන. ඒ තමයි ගුවන් යාන සහ අභ්‍යවකාශ ලෝකය බලන්න. ඒකේ නම ඇවිල්ලා වර්ජිනියා එයාර් ඇන්ඩ් ස්පේස් මියුසියම්.